ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ප්‍රධාන යුද මෙහෙයුමක් ආරම්භ කර ඇති බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙම ප්‍රහාරය ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලය එක්ව සෙනසුරාදා උදෑසන දියත් කරන ලද දැවැන්ත ඒකාබද්ධ හමුදා ක්‍රියාන්විතයක්. සිය ට්‍රුත් සෝෂියල් සමාජ මාධ්‍ය ගිණුමේ මිනිත්තු 8ක වීඩියෝවක් පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඇමරිකාවට සහ යුරෝපයේ මිත්‍ර රටවලට තර්ජනයක් විය හැකි ඉරාන න්‍යෂ්ටික වැඩසටහන යලි ගොඩනැගීම සහ දිගුදුර මිසයිල සංවර්ධනය කිරීම වැළැක්වීම මෙහි අරමුණ වන බවයි. ඉරානයේ මිසයිල කර්මාන්තය මුළුමනින්ම විනාශ කර දමන බවට ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී දැඩිව අවධාරණය කර සිටියා. මෙම සතිය මුලදී ජිනීවා නුවරදී දෙරට අතර වක්‍ර සාකච්ඡා පැවතුනද ඉරානය ඇමරිකාවට අවශ්‍ය දේ ලබා දීමට සූදානම් නොමැති වූ බැවින් තමන් ගිවිසුමක් ඇති කර ගැනීමට දරූ උත්සාහය අසාර්ථක වූ බව ට්‍රම්ප් සඳහන් කර සිටියා. මෙම මෙහෙයුම අවසන් වූ පසු තමන්ගේ රජයේ පාලනය සියතට ගන්නා ලෙස ඔහු ඉරාන ජනතාවගෙන් ඉල්ලීමක්ද කළ අතර එය පරම්පරා ගණනාවකට ඔවුන්ට ලැබෙන එකම අවස්ථාව වනු ඇති බවද ඔහු පෙන්වා දුන්නා. මෙම හමුදා මෙහෙයුමේදී ඇමරිකානු ජීවිතහානි සිදුවීමේ අවදානමක් පවතින නමුත් එය අනාගතය වෙනුවෙන් සිදු කරන උතුම් මෙහෙයුමක් බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණා. මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කාට්ස් ප්‍රකාශ කළේ තමන්ගේ රටට ඇති තර්ජන ඉවත් කිරීම සඳහා ඉරානයට එරෙහිව පූර්ව බංග ප්‍රහාරයක් දැත් කළ බවයි. ඇමරිකානු ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයත් සමග ඉරාන අගනුවර වන ටෙහෙරානය ඇතුළු නගර කීපයකම ප්‍රබල පිපුරුම් ශබ්ද ඇසී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණා. ඇමරිකානු නිලධාරීන් පවසන පරිදි මෙම මෙහෙයුම කුඩා ප්‍රහාරයක් නොවන අතර එය ඉරානයේ හමුදා ඉලක්ක බැලිස්ටික් මිසයිල් සහ මිසයිල් දියත් කිරීමේ මධ්‍යස්ථාන වෙත පමණක් එල්ල වී තිබුණා. ප්‍රහාරයත් සමග ඉරානයේද සිය ගුවන් කලාපය වසා දමා ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙය වසරකට අඩු කාලයක් තුළ ඇමරිකාව විසින් ඉරාන භූමියට එල්ල කළ දෙවන ප්‍රහාරය වන අතර මීට පෙර ජුනි මාසයේදීද ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙලීමක් සිදු වුණා. මේ අතර ඊශ්‍රායල ආරක්ෂක බලකාය විසින් ඉරානය ඊශ්‍රායලයටද මිසයිල් ප්‍රහාරයක් දියත් කළ බව තහවුරු කර තිබෙනවා. ඒ අනුව උතුරු ඊශ්‍රායලයේ පිපිරීම් හඬ කිහිපයක් ඇසී ඇති අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ද තහවුරු කර ඇත්තේ අදාළ මිසයිල් ප්‍රහාරයන් ඉරානයේ සිට පැමිණ ඇති බවයි. කෙසේ නමුත් අදාළ ප්‍රහාර වැළැක්වීමට කටයුතු කරන බවත් එරට වැසියන්ට පූර්ව ආරක්ෂක නියෝග ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇති බවත් එරට බලධාරීන් පවසා සිටිනවා. කෙසේ නමුත් පවතින තත්ත්වයේ හමුවේ එක්සත් අරාබි එමිරාජ්‍ය සහ කටාර් රාජ්‍ය මගී ගුවන් ගමන් සඳහා සිය ගුවන් සීමාවන් වසා දමා තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කර සිටින්නේ නියමිත ගුවන් ගමන් ප්‍රමුඛ කාලසටහනට වඩා ප්‍රමාද විය හැකි බවයි. බ්‍රිතාන්‍ය, යුරෝපය සහ අනෙකුත් උතුරු දිශානුගත ගමනාන්ත වෙත පියාසර කරන ගුවන් යානා මෙලෙස බලපෑමට ලක්ව ඇති බව සඳහන්. මීට පෙර ඉරාන සහ ඊශ්‍රායල ගුවන් සීමා හරහා ගමන් කළ ගුවන් යානා දැන් සෞදි අරාබි ගුවන් සීමාව හරහා වෙනත් මාර්ග ඔස්සේ ගමන් කිරීමට උපදෙස් දී තිබෙනවා. ගුවන් මාර්ග වෙනස් කිරීම සහ ගුවන් ගමන් කාලය ඉහළ යාම හේතුවෙන් අදාළ ගමනාන්ත වෙත ළඟාවීමේදී සැලකිය යුතු ප්‍රමාදයන් සිදුවිය හැකි බවද ගුවන් සමාගම විසින් මගීන්ට දැනුම් දෙනවා. ඉරානය සහ ඊශ්‍රායලය සිය ගුවන් සීමාවන් සිවිල් ගුවන් ගමන් සඳහා සම්පූර්ණයෙන්ම වසා දැමීම මෙම තීරණයට හේතු වී තිබෙනවා.